ලංකාවේ ටූවීල් මාකට් එකේ කාලයක් තිස්සේ තරුණයන්ගේ ආකර්ෂණය දිනාගත්ත වෙනස්ම විදියේ ලුක් එකක් එක්ක ආපු බයික් එකක් තමයි Bajaj Pulsar 135 Lite Sports කියන්නේ. 150, 180, 200 වගේ ලොකු අයියලා ඉන්න පවුලට ආපු මේ පොඩි මල්ලි තමන්ගේම අනන්‍යතාවයක් හදාගත්තේ කොහොමද? අද අපි කතා කරන්නේ Pulsar 135 LS එක ගැන. Pulsar 135 එකේ තියෙන්නේ ගොඩක් ඇග්‍රෙසිව් ඒ වගේම ස්ලීක් ඩිසයින් එකක්. සාමාන්‍ය Pulsar බයික් එකකට වඩා බරින් අඩු, ධාවනය කරන්න ඉතාම පහසු, ලස්සන නිමාවක් දීපු බයික් එකක්. ඉස්සරහා තියෙන ඇන්ගියුලර් හෙඩ්ලැම්ප් එක වගේම පිටුපස තියෙන LED ටේල් ලයිට් එක මේ බයික් එකට ගෙනත් දෙන්නේ ස්පෝටි පෙනුමක්. නගරබද මාර්ගවල වගේම ඕනෑම තැනක කැපී පේන පෙනුමක් මේ බයික් එකට තියෙනවා. මේ බයික් එකේ විශේෂත්වය තියෙන්නේ මෙන්න මේ එන්ජිම ඇතුලේ. 135cc 4-valve DTSI එන්ජිමකින් තමයි Pulsar 135 LS එක බලගැන්වෙන්නේ. 4-valve තාක්ෂණය නිසා එන්ජිමට හොඳින් හුස්ම ගන්න පුළුවන්. ඒ නිසාම RPM ඉහළ යනකොට ලැබෙන පර්ෆෝමන්ස් එක සහ ස්පීඩ් එක මේ කාණ්ඩේ වෙනත් බයික් එකකට වඩා ගොඩක් ඉදිරියෙන් තියෙනවා. 5-speed gearbox එකත් එක්ක ස්මූත් ධාවන පරාසයක් මේකින් අත්විඳින්න පුළුවන්. බයික් එකේ උපරිම වේගය, ඒ කියන්නේ top speed එක 10යි km/h 15යි km/h වගේ සීමාවකට ලිහිසියෙන්ම ගන්න පුළුවන්. ඒ වගේම මෙහි බර 121 කිලෝග්‍රෑම් වැනි අඩු මට්ටමක තියෙන නිසා බයික් එක හැසිරවීම පහසුයි. lightweight body එකක් තියෙන නිසා ට්‍රැෆික් එක අස්සෙන් රිංගලා යන්න Pulsar 135 එකට තියෙන්නේ පුදුම හැකියාවක්. ඒ වගේම මේ බයික් එක තෝරා ගන්න ප්‍රධානම හේතුවක් තමයි මෙහි තියෙන ඉන්ධන පිරිමැස්ම. ඉදිනදා වැඩ කටයුතු කරගන්න, ඔෆිස් යන්න, නැත්තම් කැම්පස් යන්න, පන්ති යන්න බලන කෙනෙකුට සාක්කුවට එකඟව පාවිච්චි කරන්න පුළුවන් සුපිරිම ඔප්ෂන් එකක්. කාලය කොච්චර ගියත් තමන්ගේ අනන්‍යතාවය නැති කරගන්නේ නැතුව පාරී යන හැමෝගෙම අවධානය දිනා ගන්න Pulsar 135 එකට තවමත් පුළුවන්. ඉතින් ඔයාලා හිතන්නේ මොකක්ද මේ Pulsar 135 එක ගැන? පල්ලෙහායින් කමෙන්ට් එකක් දාන්න. මේ වගේ තවත් රිවිව් බලන්න අපේ channel එක subscribe කරන්න. ස්තුතියි.